මේ තියෙන්නේ කොළඹ. කොයි වෙලෙත් බිසි මෙන්න මේ කොළඹේ ඇතුළේ වැඩ කරන ඔයාලට හවස පොඩ්ඩක් රිලැක්ස් වෙන්න නියම ප්ලේස් එකක ක්වික් රිවිව් එකක් තමයි අද මං අරන් ආවේ. Nice. ඉතින් අපි හැමෝම ආසයිනේ පොඩ්ඩක් හරි ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලන්න. ඒත් හැමතැනම පාරවල් අයින තියෙන ස්ට්‍රීට් ෆුඩ් හට් වලින් පාර හිටගෙන කෑම කන්න නැතුව නිදහසේ වාඩි වෙලා මුහුද දිහා බලාගෙන රිලැක්ස් වෙන ගමන් ස්ට්‍රීට් ෆුඩ් කන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ තියෙන්නේ. බම්බලපිටියේ තියෙන මේ ප්ලේස් එක ෆුඩ් කෝට් එකක් වගේ friends. හරියටම මේ ප්ලේස් එක තියෙන තැන මං වීඩියෝ එක අන්තිමට ගියා. මෙතන ස්ට්‍රීට් ෆුඩ් කඩවල් 6ක් 7ක් විතර තියෙනවා guys. ඉතින් අපි පොඩි රවුමක් දාලා බලමු මෙතන මොන වගේ කෑමද තියෙන්නේ. මේ පළවෙනි කඩේ තමයි ඇම්ස්ටර්ඩෑම් ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ. ඔයගලන්ට මේ කඩේට ආවොත් මෙන්න මේ මෙනු එකකින් ඔයගලන්ට කෑම ඕඩර් කරගෙන ගන්න පුළුවන්. මෙතන තියෙනවා ග්‍රිල් චිකන්, චිකන් ටාකෝ, ඩයිනමයිට් ප්‍රෝන්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්ලෝට් ෆ්‍රයිස්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් මේ හැම දෙයක්ම ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ ඩ්‍රින්ක්ස් ඇන්ඩ් බෙවරේජස් මෙනු එකකුත් වෙනම තියෙනවා. ඔන්න චායි ටී වලට කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේගොල්ලන්ගේ බෙවරේජස් මෙනු එකකින් ඕඩර් කරගන්න පුළුවන්. මේ ෂොප් එකේ friends ඔයගලන්ට අප්ස්ටේර්ස් ස්පේස් එකකුත් තියෙනවා වාඩි වෙලා කෑම කන්න. එතන හරිම ලස්සනට ඉන්ටීරියර් එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේකේ රූෆ් টොප් එකත් ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. එතනත් ලස්සනට බල්බ් වල දාලා arrange කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ හැම කඩයක්ම කන්ටේනර් බොක්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඊළඟට අපිට හම් වෙනවා කේෂක් කියලා ෂොප් එකක්. මේ ෂොප් එකේ ලෝගෝ එක කොරියන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ කොරියන් කෑමත් ඔයගලන්ට අරගන්න පුළුවන්. ඒ වගේම මෙතන රුපියල් 1200ට පෙපරෝනි පීසා එකක් තියෙනවා. ඒ වගේම ෆ්ලේවර්ස් ගොඩකින් ස්වීට් කෝන්. මෙතන බබල් ටී ආසයට එක එක ෆ්ලේවර්ස් වලින් බබල් ටී ගන්නත් පුළුවන්. මේ ෂොප් එකේ නම බන් ක්ලබ්. මේ ෂොප් එකේ තියෙනවා friends මිනි සබ්මැරින්ස්. ඕගලන්ට ලොකු බඩගින්නක් නැත්නම් ඕගලන්ට පොඩි මුදලක් දීලා මේ වගේ මිනි සබ්මැරින් එකක් ගන්න පුළුවන්. මේ මිනි සබ්මැරින්ස් ඔක්කොම රුපියල් 500ට අඩුයි friends. ඒ වගේම ලොකු බඩගිනි කාරයන්ටත් මෙතන ලොකු සබ්මැරින්ස් තියෙනවා. බෙවරේජස් වල කිට්කැට් ෂේක් එකයි ඔරියෝ ෂේක් එකයි ඇරෙන්න අනෙත් හැම ඩ්‍රින්ක් එකක්ම රුපියල් 500ට අඩුයි. ඉතින් මෙතනින් අද මම මිනි සබ් දෙකක් try කරලා බැලුවා. ඉතින් මම මේ ගත්තේ friends කෙබාබ් මිනි සබ්මැරින් එකයි ක්‍රිස්පි චිකන් මිනි සබ්මැරින් එකයි. මේක මං හිතුවට වඩා හොඳ රහක් තිබ්බ friends. මේකේ චිකන් එක හොඳ රහක් තිබ්බා. ඒ වගේම මයෝනිස් හොඳට ඇඩ් කරලා තිබුණා. ඊට අමතරව මම ගත්ත friends මේගොල්ලන්ගේ අයිස් මයිලෝ එක. මේක නම් ඇත්තටම පුදුම රහයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් මෙතනට ආවොත් මේ මයිලෝ එක try කරලා බලන්න මං කියනවා. ඊට පස්සේ මෙන්න මේ පාට ෂොප් එක තමයි The Traffic Jam කියන ෂොප් එක. මේ ෂොප් එකෙත් ලොකු මෙනු එකක් තියෙනවා guys ඔයගලන්ට තෝරගන්න. මෙතන පැස්ටා, රොටි, පරාට, දෝසා, ඉඩ්ලි මේ වගේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රින්ක්ස් මෙනු එකකුත් මෙතන තියෙනවා. ඊළඟ ෂොප් එක තමයි guys corn dog SL. මං හිතනවා මීට කලින් කොහෙදී හරි ඕගොල්ලෝ corn dog කාලා ඇති කියලා. මෙතන ඉතින් corn dogs විතරයි තියෙන්නේ. එක එක flavors වලින් ඕගලන්ට corn dogs මෙතනින් ගන්න පුළුවන්. ඉතින් friends ඕගොල්ලෝ කොළඹ වැඩ කරන කෙනෙක් නම් ඒ වගේම කොළඹ එන්න ඉන්න කෙනෙක් නම් කොළඹ අවට කෙනෙක් නම් ඕගලන්ට මෙතනට ඇවිල්ලා අවස පොඩ්ඩක් රිලැක්ස් වෙලා chill එකේ ඉඳලා යන්න පුළුවන්. අවසට මේ වගේ තැනකට ඇවිල්ලා රිලැක්ස් වෙන්න තියනවා නම් නියමයි. මෙතන ඉතින් වෙනම vibe එකක් තියෙන friends. මේ place එක තියෙන තැන ඕගලන්ට හරිම ලේසියෙන් Google Map එකෙන් හොයාගන්නත් පුළුවන්. මම මේ වීඩියෝ එකේ පෙන්නපු shops වලින් එක නමක් ඕගොල්ලෝ Google Map එකේ search කරොත් ඕගලන්ට හරියටම location එක හොයාගන්න පුළුවන්. ඕගොල්ලෝ Marine Drive එකේ Gold Face පැත්තේ ඉඳන් එනවනම් අම්බලපිටියේ Dynamo එක පාස් වෙනවත් එක්කම වම් අත පැත්තේ තමයි මේ place එක තියෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් ඕගලන්ට මෙතන හොයාගන්න පුළුවන්. ඉතින් friends අද රිවිව් එකගෙනුත් ඕගලන්ට දෙයක් දැනගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඔයගොල්ලෝ තාමත් ශනාස් රිවිව් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉතින් මේ දැම්ම subscribe කරලා තියාගන්න friends. ඉතින් මේ වගේ තවත් අලුත් රිවිව් වීඩියෝස් ඕගලන්ට බලා ගන්න පුළුවන් ශනාස් රිවිව් YouTube channel එකත් එක්ක එකතු වෙනවා. ඉතින් friends අදට මම ගිහිල්ලා එන්න. ඕගලන්ට සුබ දවසක්.